කීල්සෙන් පොඩි කිරිපෑට්ටයක් ගත්තා කොත්මලේ චොකෝ ෂොක් කියලා ගහලා තියෙන්නේ. මේක බීලා ෂොක් වෙන්න කලින් පොඩ්ඩක් බලමු මේ මොනවද තියෙන්නේ කියලා. මේක 180 ml තියෙනවා. මේකේ වොලියුම් එක net වොලියුම් එක එතන දාලා තියෙනවා. කොත්මලේ තමයි ප්‍රොඩක්ට් එක කරන්නේ මුලින්ම කියන්න ඕනේ. ඊට පස්සේ ඉන්ග්‍රීඩියන්ට් විදියට සෙට් එකක් තියෙනවා මම කියන්නේ නැහැ මේක. ඊට පස්සේ මේකේ ගහලා තියෙනවා no preservatives. ඒ කියන්නේ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවේ කියලා. එහෙමනම් හොඳයි. හැබැයි මේකේ manufacturing date එක 6/10 expire එක 12/10. මාස 6ක් ඕපෙන්නද මාස 6ක් කල් තබා ගන්න පුළුවන් ෆ්‍රිජ් එකක් තුල. එතකොට ඇත්තටම කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු වෙන්නේ නැද්ද? ඒත් හිතන්න ඕන දෙයක්. ඊපස්සේ මේක 140 rupees price එක පැත්තෙන් ගත්තොත් අමතර මේ මෙයාලා මේ නිකන් චොකලට් ඩ්‍රින්ක් එකක් විදිහට නැතුව නිකන් මේ චොකලට් කෑලි දෙකක් තුනක් වටේට දාලා කිරි ටිකක් දාලා චොකෝ ෂොක් කියලා මේ පැකින් එකක් කරලා තියෙනවා. ඊට පස්සේ නියුට්‍රිෂන් පැනල් එකක් තියෙනවා. per serving එකකට තියෙන අදාළ විස්තර ටික මෙතන දාලා තිනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ එයාලගේ ස්ට්‍රෝ එක මෙතන පින් කරලා තියෙනවා. තාම මේකත් පේපර් ස්ට්‍රෝ එකක් තියෙන්නේ. ඉටි කොලයක් ඇතුලේ දාලා තියෙන්නේ. හැබැයි පේපර් ස්ට්‍රෝ එක. මොකද අර ෆ්‍රිජ් වල තියෙද්දි මේක නිකන් අර මැල වෙලා යන්න පුළුවන්. but anyway paper straw එකක් හොඳ දෙයක්. මොකද මේ ඉටි කොලේ තියෙන්න ඕන නැත්තම් ඒක අමාරුයි මේක ප්‍රොටෙක්ට් කරගන්න මටත් තේරෙන විදියට. ඊට පස්සේ මෙතන දාලා තියෙනවා shake well before use. උල්ලමු. ඊට පස්සේ product of ශ්‍රී ලංකා විවෘත කර පසු +4 celsius වල තබන්න කියලා තියෙනවා. within 4 days use කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාලට අදම බොන්න ඕන කියලා ගන්න නැහැ මේක. චුට්ට බොන්නත් පුළුවන්. ඊට පස්සේ මේකේ manufactured and distributed by Cargill's Dairies. ඔය Cargill's product එකක් තමයි මේ කොත්මලේ කියන්නේ. ඒක ඔයාලා හැමෝම දන්නවා වෙන්න ඕනේ. දන්නේ නැත්නම් දැන් දැනගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා පොඩි පින් එකක් වගේ. ඒකට මේ බටේ දාලා තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. අපි බලමු මේක මේ බීලා කොහොමද ටේස්ට් එක කියලා. හරි මම බටේ දාගත්තා. ඒක මේ විදියට තමයි සෙට් වෙන්නේ. චර ලොකු අවුලක් නැහැ. හැබැයි ටිකක් වෙලා තියෙද්දි මේක ඉක්මනට බොන්න ඕනේ. නැත්නම් මේක ඇතුලේ අර මේක පේපර් ස්ට්‍රෝ එකක් ඉඳන් මේක දිය වෙලා යනවා. පොඩ්ඩක් බීලා බලමු කොහොමද කියලා. මේ පොඩි ගතියක් තියෙනවා. 아무තු ආතල්ලක් තියෙනවා. චොකලට් ගතියකුත් තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ නිකන් අර චොකලට් ඩ්‍රින්ක් එකක් වගේ නෙමෙයි. නිකන් චොකලට් කෑල්ලක් කෑවා වගේ පොඩි ආතල්ලකුත් තියෙනවා. අවුලක් නැහැ, වරදක් නැහැ. දැන් මහන්සිලා ඉන්නලාට හොඳයි. පොඩි ඇඟට කික් එකක් ගන්නත් එක්ක ඔය මේ කාබනේටඩ් ඩ්‍රින්ක් බොනවට වඩා ඉතින් මොනවා වුණත් මේ ඩයරි ප්‍රොඩක්ට් එකක් බොන එක හොඳයිනේ. පොඩ්ඩක් හරි ඇඟට තියෙන ඉෆෙක්ට් එක අඩුයිනේ. ඒකට එහෙම බැලුවහම මේක මේ හොඳ ප්‍රොඩක්ට් එකක්. මිලත් ඉතින් මේ ගණන් තමයිනේ කොහොමද ඩයරි ප්‍රොඩක්ට් යන්නේ. මේක මට හිතෙනවා 100 to 150 රේන්ජ් එකේ තියෙන ලොකු ඉෂුව එකක් නැහැ කියලා. සහ ඉතින් මේක අර කෑවට පස්සේ පොඩ්ඩක් අල්ලලා හිටිනවනේ බඩ පිරෙන දෙයන්නේ. ඒකට ඒකත් එක්ක මේ හොඳයි. හොඳ ටේස්ට් එකක් තියෙනවා. ටේස්ට් එක අතින් ගත්තම පැකේජින් එකත් හොඳයි. හොඳ පැකින් එකක් තියෙනවා. හොඳ ඩිසයින් එකක් තියෙනවා. ඊට පස්සේ පේපර් ස්ට්‍රෝ එකක් යූස් කරලා තියෙනවා. ඒක එන්වයරන්මන්ටල් එකට බෙනිෆිට් එකක්. ඊට අමතරව ඉතින්
කල් තබා ගැනීම ද්‍රව්‍ය අඩංගු නොවේ කියලා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ගහලා තියෙනවා. ඒක ඇත්තටම එහෙමනම් මන්ද මාස 6ක් මේක තියාගන්න පුළුවන්. හැබැයි ඇත්තටම මේක එහෙමනම් ඉතින් වටිනවා. මොකද කෙමිකල් මොන හරි තව අපේ ඇඟට යන එකක් අඩු කරන්න පුළුවන් නේ. ඒකට ඒකත් ඇත්තටම හොඳ දෙයක්. ඊට අමතරව ටේස්ට් එකත් හොඳයි. ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක්. මම හිතනවා ඔයාලා හැමෝම ඉතින් මේක බීලා ඇති. මේ බීලා බිව්වත් මේවා කියවන්නේ නැති හින්දා මේ මං කියපු දෙයකින් පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් මේක මොන වගේ එකක්ද කියලා. මේකේ තව එකක් ගහලා තියෙනවා CSR එක. Your nourishment helps educate a deserving child. ඔබ ලබන පෝෂණය ඉගෙනුමට උපකාරයක් අවශ්‍ය දරුවෙකුට අත්වැලක් ලබා දෙයි. හිතන්නේ මේකෙන් පොඩි amount එකක් මේ මෙතන ගහලා තියෙනවා මේ මාත් මේ දැන් දෙක. මට හිතෙනවා මේකෙන් මේ ප්‍රොඩක්ට් එකෙන් පොඩි amount එකක් ඒගොල්ලෝ මේ වෙන් කරලා තියෙනවා ඇති සමහරට මේ මෙයාලගේ මේ මෙන්න මේ ළමයින්ගේ ප්‍රෝග්‍රෑම් එකකට ඇස CSR මං හිතන්නේ මට නිකන් ගහලා තියෙන විදිහට ඒක තමයි තේරෙන්නේ නම්. හැබැයි ඒකත් හොඳයි. මේ වගේ සෑහෙන CSR ප්‍රොජෙක්ට් යනවා ගොඩක් ප්‍රොඩක්ට් ඇතුලෙන්. That's also a good thing. So මම කියනවා ඔයාලා බීලා නැත්තම් බීලා තියනවා නම් ආපහු බොන්න. බීලා නැත්තම් අලුතෙන් බීලා බලන්න. මට නම් හොඳයි. Thank you.